මේෂ ලග්න හිමියනි, ඔබ 2026 වසරේ සම්පූර්ණම ඔබගේ විස්තරය මේ වන විට දන්නවා. අපි ඒ ගැන හොඳ විස්තරයක් ඔබට ලබා දුන්නා. ඉතින් ඔබගේ ලග්නයට අනුව මේ ජනවාරි මාසය තුල කොයි ආකාරයේ පලාපල විස්තරයක්ද ඔබට ලබා දෙන්න පුළුවන් කියලා අපි බලමු. ඔබේ ග්‍රහචාරය කොයි ආකාරයෙන්ද වැඩ කරන්නේ කියන කාරණය විමසලා බලමු. ජනවාරි මාසයේ ඔබට නව ආරම්භවලට වරදක් නැහැ. ඕනෑම වැඩක් ඔබට ආරම්භ කිරීම හොඳයි. ඒ පවත්වාගෙන යාම කරගෙන යන්නට පුළුවන්. ඒ වගේම ජනවාරි මාසයේ ආරම්භයේම ඔබට රැකියාවේ වගකීම් වැඩි වෙන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. නමුත් ඒවාට සාර්ථකව මුහුණ දීලා ඒවා සාර්ථකව ඉටු කර ගැනීමට හැකියාව තිබෙනවා. අධ්‍යාපනයේ නිරත වන අයට කැපවීමෙන් ඉවසීමෙන් අධ්‍යාපනය කරගෙන යාමට පුළුවන්කම ලැබෙනවා. මිල මුදල් ආදායම් පැත්ත හොඳයි. ඔබට මුදල් ලැබෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන වියදම් පාලනය කර ගැනීම කළ යුතු වෙනවා. එහෙම නැත්නම් ඔබ අනවශ්‍ය ලෙස ඔබේ මුදල් ඔබ කාබාසිනියා කරගන්නට හේතු වෙනවා. ඔබ මේ පිළිබඳව අවධානය නොකළොත්. ඒ වගේම මාසයේ මැදදී ඔබට යම් හදිසි වියදම් ඇතිවීමේ තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. සමහරට අධ්‍යාපන කටයුත්තකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගමන බිමනකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ වෙනත් ව්‍යාපාර කටයුත්තකට වෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් කුමන හෝ දෙයකට මේ මාසයේ මැදදී ඔබට හදිසි වියදම් තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ශරීර සෞඛ්‍ය පිළිබඳව අපි කතා කරමු. ජනවාරි මාසයේ ශරීර ශක්තිය සාමාන්‍ය තත්වයෙන් පවතින ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම නිින්ද ආහාර පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. එම කියන්නේ සමහරලාට ඔබ කාර්ය බහුලව වැඩ කිරීම නිසා සමහර විට නිදා ගැනීමට අමතක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ අනවශ්‍ය පරිදි විනෝද වීම සඳහා රාත්‍රී කාලයේ ඇහැරලා ඉන්න පුළුවන්. නැත්නම් අත්‍යවශ්‍ය දෙයකට ඔබ රාත්‍රී කාලයේ ඇහැරලා ඉන්න පුළුවන්. ඒ නිසා නිින්ද පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම ආහාර ගැනීමේදී අනිවාර්යයෙන්ම කල්පනාකාරී වන්න. ඔබට අවශ්‍ය ආහාර සොයා බලා ගන්නවා නම් ඉතාමත්ම වැදගත්. කෑම තිබ්බා කියලා කවුරු හරි ගෙනල් දුන්නා කියලා ගෙදර තිබ්බා කියලා හරි ඕනවට වැඩිය ආහාර ගන්නට යන්න එපා. ආහාර වලින් පරිස්සම් වෙන්න. ඊළඟට හිස රදේ වගේ සමහර තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තෙහෙට්ටු ගතිය වගේ ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්. මෙන්න මේ කාරණා කෙරෙහි ඔබ අවධානය යොමු කරොත් වැදගත් වේවි. ඔබ යමක් කරන්න සූදානම් වන විට ඉලක්කය පැහැදිලිව සකස් කර ගන්නට ඕන. ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම් වෙනවා නම් එහි ඉලක්ක සපුරා ගන්නේ කොහොමද කියන කාරණය සකස් කර ගන්නට ඕනේ. ඒ වගේම අධ්‍යාපනයේ ඒ ඉලක්කයන් මේ අවුරුද්ද තුල ඔබ සකසා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව දැන් ජනවාරි මාසයේ ඔබ හරියට නිවැරදිව ඒවා සකසා ගන්නට අවශ්‍ය වෙනවා. එමුණොත් ඔබගේ ගමන යාමට පහසු වෙනවා. ඒ වගේ ඔබ ගමන් බිමන් සඳහා මේ අවුරුද්දේ යම් තීරණයක් ගන්නවා නම් ඒවා පිළිබඳව හරියාකාර තීරණයක් ගන්න. ඒ වගේම ඔබ විශේෂයෙන්ම කෝපය පාලනය කර ගන්නට ඕනේ. කෝපය ඔබට ඇති වෙන්නට පුළුවන්. නමුත් කෝපය පාලනය කරගන්න ඒ සඳහා ඔබට පුළුවන් මෛත්‍රී භාවනාව වගේ දේවල් පුහුණු කරන්න. එහෙම පුහුණු කරොත් ඔබට මේ කෝපය පාලනය කරගන්න පුළුවන්. එන්නත කෝපය ආපු වෙලාවට ඔබ දෙසරයක් හිතන්න මට දැන් තරහ ගින් තියෙන්නේ. මම මේ තරහෙන් මේ වැඩේ කරොත් මෙයාට මේ අවවාදය දෙන්න ගියොත් මට වරදින්නටත් පුළුවන්. ඒ නිසා
එහෙම හිතලා කෝපය පාලනය කරගන්න පුළුවන්. නැත්තම් ඒ අවස්ථාවේ මග හැරලා යන්නට පුළුවන් ඔබට කෝපය පාලනය කරගන්න. ඒ අවස්ථාව නැත්තම් ඔබ කෝපය ඇති වුනහම එතන කතා කරන්නට යන්න එපා. නිහඬවන්න. නිහඬ වෙලා කෝපය පාලනය කරගන්න. මේ විදිහට කෝපය පාලනය කරගත හැකි ආකාර කීපයක්ම තිබෙනවා. ඒ නිසා මේ ආකාරවලින් ඔබ කෝපය පාලනය කරගන්න. එහෙම කෝපය පාලනය කරගත්තොත් ඔබට මේ මාසය සාර්ථකව ගෙවා දමන්නට පුළුවන්. ඒ වගේම අඟහරුවාදා දිනයන්හි ඔබ දානමාන ආදී කටයුතු කරනවා නම් අඟහරුවාදා වගේ දිනයන්හි දානමාන ආදී කටයුතු කරනවා නම් හොඳයි.